හයි කොහොමද ඉතින් අද අරගෙන ආවේ හරි විදියට කොහොමද PayPal account එකක් ලංකාවේ ඉඳන්ම create කරගන්නේ limit නොවෙන්න. ඉතින් ගොඩක් අය මගෙන් ඉල්ලලා තිබ්බා අයි කොහොමද PayPal account එකක් හදන්නේ? අනේ PayPal account එකක් හදන විදිහ කියලා දෙන්නකෝ තේරෙන්නේ නැහැ අනිත් වීඩියෝස් වල තියෙන ඒවා. ගොඩක් අය අහලා තිබ්බා ගොඩක් අය කරලා තින්නේ ෆෝන් වලින් හදන විදිය නෙමෙයි ඩෙස්ක්ටොප් එකකින් හදන විදිය. ෆෝන් එකකින් හදන විදිය කියලා දෙන්නකෝ මෙන්න මේ වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා මගෙන්. ඉතින් මම අද කියලා දෙනවා කොහොමද ලංකාවේ ඉඳන්ම විනාඩි 5ක් ඇතුළත ලිමිට් නොවෙන්න හරි විදියට PayPal account එකක් හදන්න කියලා. ඉතින් වීඩියෝ එකට ගිහිල්ලා කතා කරමු. වීඩියෝ එකට යන්න කලින් තාමත් අපිව subscribe කරලා නැත්නම් මේ දැම්ම subscribe කරලා ළඟින් ඉන්න bell icon එක තෝල් දාලා තියාගන්න. වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මෙතනට එන්න ඕන link එක මම පහලින් දාලා තියන්නම්. ඉතින් එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් Google එකේ search කරන්න PayPal Philippines කියලා. ඉතින් PayPal Philippines කියලා ගැව්වට පස්සේ ඔයාලා මෙන්න මෙතනට එන්න පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ ඉස්සෙල්ලාම අපි මෙතනදී කරන්න ඕනේ මෙන්න මේ sign up කියලා බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට මෙතනදී sign up කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් හරි ඉස්සෙල්ලාම දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දැන් මේ account එක හදන්නේ ඒ කියන්නේ ඔයා ලංකාවේ කෙනෙක් දැන් ජීවත් වෙන්නේ පිලිපීනි. අන්න ඒ විදිහට තමයි ඔයා දැන් මේ account එක create කරන්න හදන්නේ. ඉතින් හරි ඉස්සෙල්ලාම ඔයා මෙන්න මේ විදිහට මෙතනට ඔයාගේ ඔයා හිතන්න දැන් ඔයාගේ national ID එකේ තියෙන first name එක ඉස්සෙල්ලාම මෙන්න මෙතනට type කරගන්න ඕනේ. ඉතින් මතක තියාගන්න ඔයාට national ID එකක් නැත්නම් ගෙදර කෙනෙක්ගේ හරි national ID එකක් අරගෙන ඉංග්‍රීසි වලින් තියෙන national ID එකක් අරගෙන මෙන්න මෙතනදී type කරගන්න. ඉතින් මම හිතනවා කොලේ ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙයි කියලා ගොඩක් දුරට දැන් ගොඩක් අයට කොලයක් වගේ national ID එකක් තියෙන නිසා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මෙතන first name එක last name එක වගේ දේවල් type කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයාගේ country එක select කරන්න. ඉතින් මෙතනදී ඔයාලට තියෙන්නේ ශ්‍රී ලංකාව select කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට මෙතනදී ඔයාලට පුළුවන් ශ්‍රී ලංකාව වෙලා මෙන්න මෙතනදී මේ විදිහට ශ්‍රී ලංකාව select කරන්න. ඉතින් චුට්ටක් හොයන්න ඕනේ මොකද හොයාගන්න හරි අමාරුයි ශ්‍රී ලංකාව. ඒ කියන්නේ අර පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ මේක අර අතරමැද්දෙන් වගේ තමයි මෙන්න මේ විදිහට අපේ ලාට හොයාගන්න තියෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව දැම්ම කියලා අපි හදන්නේ ලංකාවේ කෙනෙක් පිලිපීන ජීවත් වෙන විදිහට. ඉතින් මෙන්න මේ විදිහට ශ්‍රී ලංකාවත් දාගෙන ඉතින් ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එක අනිවාර්යයෙන්ම මෙන්න මෙතනට ඇතුළත් කරගන්න ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර් එක. ඉතින් මම මේ විදිහට මෙතනදී ෆෝන් නම්බර් එක ඇතුළත් කරගත්තට පස්සේ ඔයා ඊළඟට මෙතනදී ඊමේල් එකක් ටයිප් කරගන්න ඕනේ. ඉතින් වැඩ කරන ඊමේල් එකක් ටයිප් කරගන්න. ඒ වගේම හොඳ ස්ට්‍රෝන් පාස්වර්ඩ් එක ටයිප් කරගෙන මෙන්න මේ යට තියෙන ටික් එක දාලා ඊළඟට ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන ඇග්‍රී කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන I am not a robot කියලා ටික් එකක් දාන්න වෙනවා. ඉතින් මේ විදිහට දැම්මට පස්සේ ඔයාලා මෙන්න මෙතනදී කැප්චර් එකක් ෆිල් කරගන්න වෙනවා. ඉතින් මේ විදිහට කැප්චර් එක ෆිල් කරගෙන මේ විදිහට දෙවෙනි කැප්චර් එකත් ෆිල් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාව ඊළඟ ස්ටෙප් එකට යනවා. ඉතින් ඊළඟ ස්ටෙප් එක විදිහට තියෙන්නේ ඔයාගේ අර දුන්න ඊමේල් එක වෙරිෆයි කරගන්න. ඉතින් කලින් අප්ඩේට් වල විදිහට නම් තිබ්බේ ඔක්කොම හදලා ඉවරනාට පස්සේ account එක create කරලා ඉවරනාට පස්සේ email එක verify කරන්න. ඉතින් දැන් ඉස්සෙල්ලාම ඔයා email එක verify කරගෙන ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට ඔයා email එක verify කරන කෝඩ් එකක් යවුවට පස්සේ ඔයාගේ ඒ දුන්න email එකට මෙන්න මේ විදිහට කෝඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ කෝඩ් එක ඔයා ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට copy කරගෙන මෙන්න මෙතනට ඇවිල්ලා ඔයාලට පුළුවන් paste කරගන්න නැත්නම් එහෙම නැත්නම් type කරගන්න. ඔයාලට පුළුවන් කැමති දෙයක් මේ විදිහට කරගෙන මෙන්න මේ විදිහට ඊළඟ step එකට යන්න. ඉතින් හරි ඊළඟ ස්ටෙප් එක විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව අරන් එන්නේ. ඊට පස්සේ let's මෙන්න මේ විදිහට කළු පාට තියෙන අන්න එතන ඔයා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට ඉන්ඩිවිජුවල් කියලා තියෙනවා. ඉතින් උඩින්ම අන්නේ ඉන්ඩිවිජුවල් කියන එක ඔයා එකපාරක් ක්ලික් කරගන්න ඕනේ. ඉතින් ඒක ක්ලික් කරගත්තට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට උඩින්ම තියෙනවා ඒත් ආයිත් ඉන්ඩිවිජුවල් කියලා. අන්න එතනත් එකපාරක් ක්ලික් කරගෙන මෙන්න මෙතන next කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් next කියන බටන් එක ක්ලික් කරගත්තට පස්සේ ආයෙත් ඔයාගෙන් details ටිකක් අහනවා. ඉතින් ඔයා කලින් දුන්න නම මෙන්න මේ විදිහට මෙතන select වෙලාම එවිල්ලා තියෙනවා automatically. ඉතින් ඒකේ මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් වෙනස් කරලා මෙතනදී හදාගන්න. ඉතින් ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ birthday එක. ඉතින් national identity card එකේ තියෙන birthday එක මේ විදිහට හරියටම type කරගන්න මෙන්න මෙතනදී. ඉතින් මේ විදිහට
ID එකේ තියෙන බර්ත්ඩේ එක ඉස්සෙල්ලාම ඔයාගේ මාසේ ඊට පස්සේ ඩේට් එක ඒ වගේම ඊයර් එක ඔයාලට මෙතනදී ටයිප් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට එතනදී ටයිප් කරලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී ඔයාගේ කන්ට්‍රි එක විදිහට ඔයාලට මෙතන ශ්‍රී ලංකා ටයිප් කරලා දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට මම මෙතනදී ශ්‍රී ලංකා ටයිප් කරලා මෙතනදී ලබා දෙනවා. ඉතින් ෆෝන් නම්බර් එකත් ඔටෝමැටිකලිම සිලෙක්ට් වෙලා තියෙනවා. ඉතින් ඊළඟට තමයි හොඳම ස්ටෙප් එක. ඉතින් මෙතනත් අපි ඔයාගේ ඇත්ත ඇඩ්‍රස් නෙමෙයි ඇඩ් කරන්න ඕනේ. පිලිපීන් ඇඩ්‍රස් එකක්. ඉතින් මම දැන් කියලා දෙන්නම් කොහොමද පිලිපීන් ඇඩ්‍රස් එකක් හොයාගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට ඔයා එන්න Google Map වලට ඕන කෙනෙක් ළඟ Google Map කියනවා. ඉතින් මෙතනට ඇවිල්ලා ඔයා සර්ච් කරගන්න ඕනේ Metro Manila කියලා. ඉතින් මෙන්න මේ විදිහට Metro Manila කියලා සර්ච් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Metro Manila පිලිපීන් කියලා රිසල්ට් එකක් එනවා. ඉතින් මෙන්න මේ Metro Manila පිලිපීන් කියන රිසල්ට් එකේ මෙන්න මේ කන්ට්‍රි එක ඇතුළේ ඒ කියන්නේ මේ රතු පාට highlight වෙලා තියෙන ඇතුළේ තියෙන ඕනම තැනක් වාගේ මේ විදිහට ඇඩ්‍රස් එකක් විදිහට ගන්න පුළුවන්. ඉතින් ඔයා චුට්ටක් zoom කරලා බලන්න. zoom කරලා බැලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් shop වගේ තියෙනවා. ඉතින් අන්නේ shop එකක් උඩ එකපාරක් ක්ලික් එකක් දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ගොඩක් විස්තර එනවා. ඉතින් මේ විස්තර අතරේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ ඇඩ්‍රස් එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මේ ඇඩ්‍රස් එක copy කරගෙන ගිහිල්ලා මෙන්න මෙතන ඇඩ්‍රස් කියන තැන එකපාරක් ක්ලික් කරලා මෙන්න මේ විතරද පේස්ට් කරගන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඇඩ්‍රස් එක මේ විදිහට අපි ඊටාම සරල විදිහට හොයාගත්තා. ඉතින් මෙන්න මෙතනදී ඔයාගෙන් අහනවා මෙන්න මෙතනදී ඔයා මැනිලා කියලා සර්ච් ටයිප් කරගන්න. ඉතින් ඒක මෙන්න මෙතනදී ඔයා මෙන්න මේ විදිහට මේකේ මැනිලා කියලා සර්ච් ටයිප් කරගන්න. ඉතින් ඊළඟ ස්ටෙප් එක. ඉතින් ඉතින්ටත් ඔයා මැනිලා කියලා ටයිප් කරගන්න. ඉතින් මැද එක ඇත්තට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් මේ විදිහට ටයිප් කරගන්න. ඊට පස්සේ PayPal එක විසින්ම ඔයාගේ හරි විදිහට මේ ටික මෙව කරගන්න. ඉතින් ship code එක විදිහට 1000 ටයිප් කරගන්න. ඉතින් 1000 ටයිප් කරලා ඉවරනාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනදී Metro Manila කියලා ආයෙත් සර්ච් කරලා මෙන්න මෙතන දීලා next කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් next කියන බටන් එක ක්ලික් කරගත්තාට පස්සේ මේ විස්තර confirm ද කියලා අහනවා. ඉතින් ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන confirm කියන බටන් එක ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට තවත් ෆෝම් එකක් එනවා. ඉතින් ඉස්සල්ලාම කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ තියෙන ටික් එක දාන්න. ඉතින් මෙතනදී ඔයාගේ නම ඔටෝමැටිකලිම සිලෙක්ට් වෙනවා. ඉතින් ඔයාලට මේ විලාවගේ බිස්නස් නම්බර් එකක් තියෙනවා දාන්න. ඉතින් ඒක ඕනේ නැහැ. බිස්නස් නම්බර් එකක් නැති නිසා. ඉතින් ඒක අයින් කරලා ඊළඟට ඔයාගේ මෙතනදී මෙන්න මේ විදිහට කරන්සි එක අහනවා. ඉතින් දැන්ට මේකෙදි වැටලා තියෙන්නේ පිලිපීන් වලට තියෙන කරන්සි එක. ඉතින් මෙන්න මෙතනදී අපි US ඩොලර්ස් කියන වලට මාරු වෙනවා. ඉතින් ඊළඟට මෙන්න මෙතනදී ඔයාට ඔයාගේ සර්විස් එක ගැන අහනවා. ඉතින් මෙතනදී ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට මාකට් ප්ලේස් කියලා සර්ච් කරගන්න. ඉතින් මම මේ විදිහට මෙන්න මෙතනදී මාකට් ප්ලේස් කියන එක සර්ච් කරලා ඔයා දෙන්න. ඉතින් ඔයාත් අනිවාර්යෙන් මේ විදිහටම දෙන්න. ඔයා shop එකකින් මේව කරගන්න නිසා. ඉතින් මෙන්න මේ විදිහට ඔයාගෙන් අහනවා වෙබ්සයිට් එකක් තියෙනවද කියලා. ඉතින් මම නෝ කියලා දීලා මෙන්න මෙතන ටික් එක දැම්මට පස්සේ අපේ අර කලින් දුන්න ඊමේල් ඇඩ්‍රස් ඔක්කොම මෙන්න මේ විදිහට එනවා. ඉතින් මම මේ විදිහට මෙන්න මෙතන next කරලා confirm දෙනවා. ඉතින් confirm දුන්නට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපි මේ විදිහට load වෙලා ඊළඟට අරගෙන යනවා. අපි step ඔක්කොම complete කරලා ඉවරයි කියලා මේ වෙනකොට. ඉතින් you are all set කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට go to home page කියලා තියෙනවා. ඉතින් අන්න එතන එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව අරගෙන එන්නේ. ඉතින් මේක තමයි PayPal එකේ ඉන්ටර්ෆේස් එක. ඉතින් මේ විදිහට ඔයාගෙන් වෙල්කම් එකක් ඔයාලට දීලා තියෙනවා. ඉතින් දීලා තියෙනවා. ඉතින් ඊළඟට ඔයාලට යටින් බලා ගන්න පුළුවන් නිකන් ලොක් අයිකන් එකක් වගේ තියෙනවා. ඉතින් මෙන්න මෙතනදී submit info කියන. ඉතින් මෙන්න මෙතනදී ඔයාගේ ID එක verify කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට submit info කියන තැන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලගෙන් දැන්ට ඇක්ටිව් වෙලා තියෙන දේවල් ටික විතරක් වෙන්නනවා. ඉතින් ඔයාලට මේකෙදි සල්ලි දැන්ට දාන්න විතරයි පුළුවන්, ගන්න කරන්න මුකුත් කරන්න බෑ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් upload photo ID කියලා තියෙනවා. අන්න එතන එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් එතන ක්ලික් කරගත්තාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඊළඟ ස්ටෙප් එක විදිහට මෙන්න මේ වගේ තැනකට ඔයාව අරන් යනවා. ඉස්සෙල්ලාම ඔයාගෙන් අහනවා පාස්පෝර්ට් එකක්ද, ඩ්‍රයිවිං ලයිසන්ස් එකක්ද, නැෂනල් ID එකක්ද කියලා. ඉතින් මම මේ විදිහට නැෂනල් ID දීලා මෙන්න මේ විදිහට මම කලින් ගහගත්ත ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා. බෑක් එකේ ඉස්සරහ පැත්ත වගේම පිටිපස්ස පැත්ත. ඉතින් මේ විදිහට ඊළඟට සබ්මිට් කියන එක එකපාරක්
මම මෙතනදී ක්ලික් කරගන්නවා. ඉතින් සබ්මිට් කියන ක්ලික් කරගත්තාට පස්සේ ඒ විදිහට මේ විදිහට පොඩ්ඩක් වෙලා ලෝඩ් වෙයි. ඉතින් ලෝඩ් වෙලා ඉවර වුණාට පස්සේ මේක සාර්ථක විදිහට අප්ලෝඩ් වුණා කියලා මේගොල්ලෝ මැසේජ් එකක් පෙන්නනවා. ඉතින් මේ විදිහට ඒකත් කරගෙන ඉවරනාට පස්සේ ඊළඟට ඔයා ආයෙත් එන්න ඕනේ මෙන්න මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට. ඉතින් ඩෑෂ්බෝඩ් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පේමන්ට් මෙතඩ් එකක් ඇඩ් කරන්න කියලා තියෙනවා. ඉතින් මේ විදිහට තිබ්බ නැත්නම් මම පෙන්නන්නම් යන්නේ කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට account settings වලට යන්න. ඉතින් account settings වලට ගියාට පස්සේ ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට තමයි ඔයාව ඊළඟට ලෝඩ් වෙලා යන්නේ. ඉතින් මෙන්න මෙතනදී ඔයාලට ඔයාගේ බැංක් කාඩ් එකක් මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මෙන්න මේ පහළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් money කියලා තියෙනවා money and bank කියලා. ඉතින් අන්න එතනට ගියාට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට තමයි අරගෙන එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් link your bank එහෙමත් නැත්නම් link your card. ඉතින් ඔයාලට වගේ credit card එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඇඩ් කරගන්න පුළුවන් කාඩ් වගේ තියෙනවා BOC ඒ වගේම People's Bank NSB වගේ බැංක් කාඩ් මේකට ඇඩ් කරගන්න බෑ කමර්ෂල් අන්න ඒ වගේ කාඩ් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් කාඩ් එකේ නම්බර් එක මෙන්න මෙතනදී ටයිප් කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට ඒ වගේම ඔයාලට මෙතනදී Visa හෝ Master card එකක් විතරයි මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. මොකද ගොඩක් බැංක් කාඩ් මේ ලංකාවට සපෝට් කරන්නේ නැති නිසා. ඉතින් මොනවා හරි දෙයක් ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බාන් ෂෙයා කරන්න. තවත් මේ වගේ සුපිරි වීඩියෝ